ඉතිහාසයට කැමති හා ඓතිහාසික සිද්ධීන් සොයන ඔබ වෙනුවෙන් දූල පුතාල වෙනුවෙන් තමයි මේ ඉතිහාස කතාව ගේන්නේ. ඒ වීර රාවණා රජතුමා පිළිබඳව. රාවණා කියලා රජ කෙනෙක් ලංකාව පාලනය කළ බවට කිසිම ලිඛිත සාක්ෂියක් නැහැ. විවිධ පර්යේෂණ ලිපි හා ජනශ්‍රුති වල පමණයි සඳහන් වෙන්නේ. නමුත් වාල්මීකි රචනා කළ රාමායනයේ ලංකාපුර රජ කළ රාවණා කියලා රජ කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ පර්යේෂණ ලිපි ජනශ්‍රුති උපයෝගී කරගෙන රාවණා චරිතය පිළිබඳව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රාග් විජය යුගයේදී සී හෙළය ලෙස හැඳින් වූ සිංහල දීපේ හෙවත් ලංකාවේ යක්ක, නාග, දේව හා රාක්ෂ කියලා ගෝත්‍රිකයන් 4ක් හිටියා. මේ අය නමස්කාර කළේ හිරු දෙවියන්ට. සීහෙළයේ ජාතික දජය වුණේ සූර්යා ලකුණු සහිත දජයයි. මේ ගෝත්‍රිකයන් 4ම ඊටාම සාමකාමීව සතුටින් කාලය ගත කළා. අරිට්ඨගිර රාජධානය කරගෙන යක්ක ගෝත්‍රික සුමාලි රජු රට පාලනය කරමින් හිටියා. සුමාලි රජුගේ බිරිඳ තමයි කේතුමති. මේ දෙදෙනාට හිටියා පිරිමි ළමුන් 10 දෙනෙක්. ප්‍රහස්ත, අකම්පන, විකට, කලිකාමුක, භූම, දණ්ඩ, සෝපාසේව, සංහාදී, ප්‍රසස, හාසකර්ණ කියලා පුතුන් 10 දෙනෙක් හිටියා. දියණිවරු 4කුත් හිටියා. කයිකසී, පුස්පෝත්කටා, රකා, කුම්බිනසි කියලා. දැන් මේ රාවණා චරිතයේදී කයිකසී දියණිය වටා ගෙතුණු කතා පුවත තමයි මේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දිනක් අරිට්ඨගිර පාලනය කරමින් හිටපු යක්ක ගෝත්‍රික සුමාලි රජු පුලස්තිපුරය වැඩ වාසය කරමින් හිටපු බ්‍රහ්මපුත්ත අධික තපෝබලයෙන් හිමි පුලස්ති ඊර්ෂීතුමාට පණිවිඩයක් ඇව්වා තමන්ගේ රාජධානියට එන ලෙස. දැන් පුලස්ති ඊර්ෂීතුමා සුමාලි රජු මුණ ගැසීම සඳහා අරිට්ඨගිරියට ගියා. ඔබතුමාව කැඩෙව්වේ වැදගත් කාරණාවකට. මගේ බාලදියණිය කයිකේෂීට බලවත් පුද්ගලයෙක් විවාහ කරලා දෙන්න ඕන. සුමාලි රාජතුමනි, ඔබ වහන්සේ කැමතිනම් මගේ පුත් විශ්‍රාවාසට සරබන්ධනය කරමු. විශ්‍රාවාස මේ වන විට ඉල්ලාවිලා සමග විවාහ වී කුවේර කියලා පුත්රුවණක් ඉන්නවා. විශ්‍රාවාස මේ දිනවල මායා දන්නවා ලවා චිත් රණකුල නිර්මාණය කරනවා. විශ්‍රාවාස නාඩි ශාස්ත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය සටන් ශිල්පවලින් පරිණතය. අහසේ පියාසර කරන දංගු මෝනර නිර්මාණය කරලා අවසන්. කයිකේෂී දියණිය සමග කතා කොට ඔබ වහන්සේට දැනුම් දෙන්නම්. අයිබෝවන් පියාණනි, අයිබෝවන් ශ්‍රීතුමනි. මේ මගේ බාලදියණිය කයිකේෂියට තමයි විවාහ යෝජනාව ගෙනාවේ. මම විශ්‍රාවාස සම කතා කළා. ඔහු මිනිවි කති. ඔබට ස්තුතියි. ගහතාරකා ගණනය කොට සුබහෝරාවක් ගෙන. එසේ කරමි. මේ මංගල කටයුත්ත උත්සව ශ්‍රියෙන් සිදු කරමු. මට උන කයිකේෂීට දසබල සහිත පිරිමියෙක් විවාහ කරලා දෙන්න. සුමාලි රජුට අවශ්‍යතාවය තිබුණේ තම දියණිය අධික බලයකින් හිමි කෙනෙකුට විවාහ කරලා දීම. ඒ ලැබෙන දරුවන් අධික බලයකින් යුක්ත අය වන නිසා. ඒ අනුව විශ්‍රාවාස, විශ්‍රව, වෛශ්‍ය, වෙසමුනි කියන නම් වලින් හඳුන්වන පුලස්ති ඊර්ෂීවරයාගේ
පුතණුවන් කයිකසී කයිකේසි කියන නම් වලින් හඳුන්වන සුමාලී රජුගේ වැඩිමහල් දියණිය විවාහ කරලා දුන්නා. මේ දෙදෙනාගේ විවාහය නිසා විශ්‍රවට හා කයිකසීට දරුවන් 5 දෙනෙක් ලැබුණා. ඔවුන් තමයි රාවණා, විභීෂණ, කුම්භකර්ණ, හේම හා පුස්පික. මින් කාර්යසූර්ය දරුවා බවට පත්වුණේ රාවණා. විශ්‍රව හෙවත් විශ්‍රාවාස ඔහුට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර, තාරකා ශාස්ත්‍ර, නාඩි ශාස්ත්‍ර හා අංගම්පර ශාස්ත්‍ර ඉගෙනුවා. ඕන් ගුරුකට්ටු සුරකට්ටු අසුරකට්ටු ඕන් ගුරුවරන් ගුරුපත්‍රකාලී වරන්. ඕන් අරී මෝගයි මෝහිනී බන්ද. ගහ තාරකාවලින් අපේ ජීවිතයට බලපම් කළ හැකි. භෞම්‍ය හා ශනීස්වර වසුදාවට කෙලින්ම පිහිටියොත් මහා ලේ වැගරීම් සිදුවෙනවා. සෞම්‍ය උසනස් ශනීස්වර ස්තම්භ එක විට වුණොත් මහා භූමිකම්පා මහා ජලගැල්ම සිදුවෙනවා. නාඩි ශාස්ත්‍රය තුළලේ ගමන් කිරීම වෙනස් වීම මත රෝගියෙක් වෙනවා. සුමාලී රජුගේ ඇවෑමෙන් පසුව විශ්‍රාවාස, එහෙම නැත්නම් වෛශ්‍රවණ, එහෙම නැත්නම් වෙසමුනි රජු බවට පත් වුණා. තමන් නිර්මාණය කරපු චිත්‍රණ කුලය, එහෙම නැත්නම් ආලකමන්දාව, එහෙම නැත්නම් වර්තමානයේ හඳුන්වන සීගිරිය තමන්ගේ පළමු බිරිඳ වන ඉල්ලාවිලා දේවියගේ පුතණුවන් වන කුවේරාට පවරා දී අනෙක් ප්‍රදේශ පාලනය කළා. විශ්‍රාවාස යක්ක ගෝත්‍රිකයන්ගේ නායකයා බවට පත් වුණා. මේ අතර රාවණාගේ පියා වන විශ්‍රාවාස, එහෙම නැත්නම් වෛශ්‍රවණ, එහෙම නැත්නම් වෙසමුනි මරණයට පත් වුණා. මරණයට පත් වුණාට පස්සේ ඔහුගේ පළමු බිරිඳගේ පුතා වන කුවේරා රාජ්‍ය බවට පත් වුණා. ඔහු යක්ක, දේව, නාග, රාක්ෂස කියන ගෝත්‍රිකයන්ගේ පාලකයා බවට පත් වුණා. මේ අතර රාවණා වෛද්‍ය ශාස්ත්‍රයේ පිළිබඳව තව තවත් ප්‍රගුණ කරා. ඒ වගේම විවිධ පර්යේෂණයන් සිද්ධ කරා. ඒ පර්යේෂණයන් කරලා ඒවල බෙහෙත් වට්ටෝරු තල්පත්වල ලියන්න පටන් ගත්තා. ලියලා ඒව සුරක්ෂිතව තැබුවා. ඒ වගේම විවිධ රෝගීන්ට විවිධ බෙහෙත් කරා. කුණ්ඩලිනී යෝගයේ වඩමින් භාවනා කරමින් සිත දියුණු කරගෙන හිටියා. ඒ සිත දියුණු වීමත් සමගම ඔහුට පුළුවන්කම ලැබුණා වෙනත් ආත්මත් සමග කතා කරන්න, ඒ අය සමග අදහස් සුවමාරු කරගන්නට. ඒක නිසා මේ යක්ක, නාග, දේව ගෝත්‍රිකයන් අතර ජනප්‍රියත්වයට රාවණා පත් වුණා. මේ නිසාම රාවණාට තමන්ගේ වෛද්‍ය ශාස්ත්‍රය පුළුල් කරන්න, තමන්ගේ දැනුම පුළුල් කරන්න වඩාත් යක්ක, නාග, දේව, රාක්ෂස කියන ගෝත්‍රිකයන්ට සේවය කරන්න ලංකාපුරයේ පාලන බලය අත්‍යවශ්‍ය වෙලා තිබුණේ. මේ නිසා රාවණා දිනක් චිත්‍රණ කුලයට ගිහිල්ලා කුවේරාව මුණ ගැසුණා. සීහෙලේ චිත්‍රණකුලේ දඩුමෝනරගෙත් අයිතිය මට ඕන. ඒ ලබාදිය නොහැකි. මෙතනින් වහා පිට වෙනු. කුවේරා රාවණාගේ අදහස ප්‍රතික්ෂේප කරමු නිසා පරාජය බාර නොගත් රාවණා යක්ක ගෝත්‍රිකයන් සමග කුවේරාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. කුවේරා දන්නවා රාවණා සමග යුද්ධ කරලා තමන්ට දිනන්න බැරි බව. එනිසා යක්ක ගෝත්‍රිකයන් කීප දෙනෙකුත් සමගම තමන්ගේ චිත්‍රණ කුලය දඬුමොනර සීහෙලේ අතහැරලා දාලා අලකපුරයට පැනලා ගියා.